අද ටිකක් කතා කරන්න හිතුණා ඔයාලත් එක්ක. ඔයාලට කියන්න ඕනේ ඩුබායි එනවා නම් ඩුබායි ඇවිල්ලා රස්සාවක් හොයා ගන්නවා නම් ටිකක් අමාරුයි. හැබැයි රස්සාවක් හොයාගෙන ඩුබායි වලට ඇවිල්ලා ඒ රස්සාවට ජොයින් වෙලා වැඩ කරන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉස්සෙල්නේ ඩුබායි channel එක පටන් අරගෙන ගොඩක් කල් ඒක මම ලංකාවේ ඉන්නකොට මම ලංකාවේ සුන්දරත්වය ගැන කරන්න පටන් ගත්ත channel එකක්. ඔයාලට මම අද වීඩියෝ එකක් කරන්නේ ඩුබායි වලට එන්න කොහොමද ලේසි හරි විදිහක් ගැන. ඇවිල්ලා රස්සාවක් හොයාගන්න එක පොඩ්ඩක් අමාරුයි. එන්න කලින් රස්සාවක් හොයාගෙන ආවොත් ඔයාලට හොඳ අනාගතයක් හදාගන්න පුළුවන් ඩුබායි වල. ඒකින්ද මේ ඔයාලා පොඩ්ඩක් තීරණය කරලා ඉවරලා එන්න ඕනේ. රස්සාවක් හොයාගන්නවා කියන එක ලේසි වැඩක්. මොකද ඔයාලට මොකක් හරි හොඳ දැනුමක් තියෙනවා නම් ශාස්ත්‍රය දන්නවා නම් තමන් වැඩ කරන ශාස්ත්‍රය දන්නවා නම් රස්සාවක් හොයාගන්න එක ඩුබායි වල හරිම ලේසි. මේ කාලේ හරිම කාලේ ඔයාලා රස්සාවක් හොයාගන්නවා නම් ඔයාලට රස්සාවක් හොයාගන්න හරිම ලේසි. මොකද මේ ඔයාලා ඉංග්‍රීසි දැනුම තියෙනවා නම් ඔයාලට මම වැඩ කරන්නේ හෝටල් ශාස්ත්‍රයේ දැන් අවුරුදු 15ක් විතර. එතකොට හෝටල් ශාස්ත්‍රයේ ඔයාලට පොඩි හරි දැනුමක් තියෙනවා නම් රස්සාව ඕන තරම් තියෙනවා ඩුබායි වල. ටුවරිසම් වලට හදපු කන්ට්‍රි එකක්. ඒක නිසා ඔයාලා හරියට දැනගෙන මොකක් හරි වැඩක් කරනවා නම් ඔයාලට තැනකට එන්න පුළුවන්. නැදුනත්කමට එක එක දේවල් මිනිස්සුන්ගේ කතා අහලි වල ඩුබායි ගිහලා රස්සාවක් හොයාගෙන වැඩ කරන්න පුළුවන් කියලා මෙහෙ එල්ලිවරලා අනාථ වෙන්න වෙන්නේ. මොකද ලංකාවේ ගානින් බැලුවොත් එහෙම ඩිරාම් එක රුපියල් 82ක් කියන්නේ ලංකාවෙන් සාමාන්‍ය මිනිස්සුන්ට වියදම් වෙන රුපියල් 30000ක් වියදම් වෙනවනම් මෙහි ඔයාලා රුපියල් ලක්ෂයක්වත් වියදම් කරන්න ඕනේ. මෙහි ජීවත් වෙනවා නම් සතියක් හරියට ජීවත් වෙන්න ලක්ෂයක් විතර වියදම් වෙන්න ඕනේ. වියදම් කරයි. මොකද එහෙම සල්ලි අරගෙන ඇවිල්ලා මාස දෙකක් ඔයාලා ඉන්නවා කියලා කියන්නේ ඔයාලගේ කාත් කවුරුවත් නැත්තම් මෙහි ඇවිල්ලිවරලා ඔයාලට පුදුම විදිහට දුකක් විඳින්න වෙනවා රස්සාවක් හොයාගන්න. ඔයාලට රස්සාවක් හොයාගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ ක්‍රම ගොඩක් මිනිස්සු කියලා දෙන්නේ නැහැ. මොකද එයාලා සමහර මිනිස්සු නම් දැන් මම නම් ගොඩක් වෙලාවට මම හරිම මේ මගේ රස්සාවත් එක්ක මට වෙලාවක් නැහැ. ඕ දේවල් කියලා දෙන්නවත් මිනිස්සුන්ට කතා කරනවා. ඒක හින්දා මම ගොඩක් වෙලාවට මගේ රස්සාවත් එක්ක බැඳිලා ඉන්නේ. මෙහි ඉන්න ගොඩක් කට්ටියට එහෙම එක්කුත් තියෙනවා. එතකොට රස්සාවක් හොයලා දෙන එක අමාරුයි. නම් රස්සාව වලට දැම්ම ගොඩක් කට්ටිය ඉන්නවා. සාමාන්‍යයෙන් අද වෙනකොට 20 දෙනෙක් විතරම රස්සාව වලට දාලා දීලා තියෙනවා මං අඳුරන තැන් වලට. එතකොට මිනිස්සෙක් හම්බුණා මේ මිනිස්යාව තේරුම් අරගෙන වැඩ කරන විදිහ අඳුර ගන්න බැරි වුණත් අර ලංකාවේ කියන හිතවත්කමට මිනිස්සු රස්සාවක් අරගෙන දෙනවා. ගොඩක් මිනිස්සු ඒ රස්සාව හොඳට කරගෙන හිටියොත් එයාලා එතනින් දියුණු වෙන්න පුළුවන්. මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලගේ ජීවිතය හදා ගන්න ඕන නම් ඔයාලා රස්සාවක් හොයාගෙන આવුත් ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලංකාවේ රස්සාවක් හොයාගන්න පුළුවන් ක්‍රම තියෙනවා. අදටත් මට ලංකාවේ මැසේජ් කරලා මගේ හොටල් ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය, ටුවරිසම් ඉන්ඩස්ට්‍රි ඉන්න කට්ටිය ගොඩක් කට්ටිය මට මැසේජ් කරලා අහනවා අයියේ රස්සාවක් ගන්න පුළුවන්ද? මම මේ වගේ දැනුමක් මට තියෙනවා කියලා. එතකොට දැනුම කියන එක මිනිස්සුන්ට අත්‍යවශ්‍යයි රස්සාවක් කරන්න. මෙහෙට ඇවිල්ලිවරලා ක්ලීනින් ජොබ් එකකට, ස්ටුවර්ඩින් ජොබ් එකකට, හවුස් කීපින් ජොබ් එකකට යනවා නම් ඩිරාම් 1100යි 1500යි ඔය වගේ පඩියකට තමයි වැඩ කරන්න වෙන්නේ. රුපියල් ලක්ෂයක් එකමාරක් ගන්න ඔයාලා මාසයක් මෙහි ඇවිල්ලා ඉවරලා වැඩ කරන්න ඕනේ. ඒකට තව වියදම් කරලා එන්නත් ඕනේ. එහෙම නැතුව ඔයාලා ඔහින් දෙයක් ඉගෙනගෙන ඒ දැනුම අරගෙන ඉවර වෙලා මෙහෙට රස්සාවක් හොයාගෙන ආවොත් ඔයාලට ඒ දැනුමත් එක්ක ඔයාලට රස්සාවක් හොයාගන්න එක හරිම සිම්පල්. මොකද ඩුබායි වල ඒ වගේ ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා රැකියා අවස්ථා. ඔයාලට මට කියන්න තියෙන්නේ මම මේ channel එකේ මම මේ වීඩියෝ එක දාලා ඉවර වෙලා ඔයාලගෙන් මං කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මම මේ වීඩියෝ එක දාන්නේ ඔයාලට දෙයක් කරගන්න පුළුවන් වෙන්න හොයාගන්න. තමන් හොයාවුවොත් තමයි තමන්ට හම්බෙන්නේ. තමන්ට දෙයක් ලැබෙන්නේ. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. ඔයාලට දැනුම ඕන නම් ඔයාලට දැනුම හරි විදිහට හරියට දැනගන්න ඕන නම් කොහොමද මේ දේවල් වෙන්නේ කියලා ඉවරලා මට කමෙන්ට් එකක් දාන්න. subscribe එක ඔයාලා කැමති නම් දාන්න.
මොකද මම මේ channel එකෙන් මට සල්ලි එන්නේවත් මොකවත් මේව එකක් නෑ. මම මේක දාන්නේ ඔයාලට දෙයක් තේරුම් ගන්න. ලංකාවේ ඉඳන් ඔයාලා හරියට ජොබ් එකක් හොයාගන්න නම් ඔයාලට Indeed, LinkedIn වගේ සයිට් හරහා ඔයාලට ජොබ් එකක් හොයාගෙන ඒකට ඇප්ලයි කරලා හරි විදිහට CV එකක් හදාගන්න. CV එකක් හරියට හදලා ඉවරලා හරියට ඔයාලා ටාගට් එකක් තියාගන්න මම මේ රස්සාව කොහොම හරි හොයාගන්නවා කියලා වල. ඩුබායි වල රස්සාව හොයාගන්න එක මම කවදාවත් ඒජන්සි එකට සල්ලි ගෙවලා ඉවරලා මම රට ඇවිල්ලා නැහැ. මම ආවේ මගේ දැනුමයි මගේ යාළුවෝ ඒ කට්ටිය මට උදව් කරන මිනිස්සු ඒ වගේ කවදාවත් ලංකාවේ මිනිස්සුන් අමතක කරලා ඉවර වෙලා තැනකට උඩට එන්න බෑ. ලංකාවේ මිනිස්සුත් එක්ක එකට ලංකාවේ විදිහට ජීවත් වෙලා ඒ විදිහට හරි විදිහට උඩට එන්න පුළුවන්කමක් තියෙනවා නම් අන්න ඒකයි ලංකාවේ අපි ඉන්න ඕන තැන. එතකොට මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලට දෙන්නේ අර ලංකාවේ ඉඳලා ඉවරලා මිනිස්සු දන්නේ නැතුව ජොබ් එකක් හොයාගන්න ඩුබායි ඇවිල්ලා ඉවරලා ගොඩාක් අනාථ වෙච්ච කට්ටිය ගොඩක් ඉන්නවා. මම පාරේ යනකොට පාරේ ඕන තරම් ඉන්නවා. මෙහි වීඩියෝ කරන ගොඩාක් කට්ටිය වීඩියෝ කරලා දානවා YouTube channel වලින්. ලොකු YouTube channel තියෙනවා. ගොඩක් කට්ටිය එක එක දේවල් කියලා දානවා. හැබැයි මම මගේ YouTube channel එක මට දියුණු කරගන්න මට මේව එකක් ඕනේ නැහැ. මට ඕනි ඔයාලට දෙයක් කියලා දෙන්න. ඔයාලා ඒ දේ හරියට ඉගෙනගෙන හරියට දෙයක් කරගත්තොත් මට ඒක ලොකු සතුටක්. ඔයාලට මම මේ වීඩියෝ එක යටින් දාන්නම් මෙහෙන් රස්සාවක් හොයාගන්න පුළුවන් සයිට් වල ඒ සයිට් එකේ ගිහිල්ලා ඉවරලා බලන්න ඔයාලට job opportunities overseas. ඒ කියන්නේ ඔයාලව වෙන රටවල් වලින් හයර් කරනවා කියලා ඉවරලා දාලා තිනවනම් ඒ job වලට apply කරන්න. නැත්තම් ඔයාලා මෙහි ඩුබායි වල ඉන්න කට්ටිය නම් ඩුබායි වලම ඉඳලා ඉවරලා ඔයාලට job එකක් හොයාගන්න ඕන නම් Indeed, LinkedIn අනිවාර්යෙන් profile හදලා තියාගන්න. ඒ profile හරහා ඔයාලට තියෙන දැනුමින් ඔයාලට රස්සාවක් හොයාගන්න පුළුවන්. කාටවත් job money දෙන්නවත් මොකවත් කරන්න ඕනේ නැහැ.